සරසවිය කියලා කියන්නේ ලස්සනම ලස්සන මතකයක්. ඔය මතකය කොයිතරම් ලස්සනද කියනවනම් සරසවි ගිහිල්ලා ඉවර වෙච්ච කෙනෙක්ගෙන් අහුවොතින් ඔයාගේ ජීවිතේ ලස්සනම කාලේ මොකක්ද කියලා. එයා බය නැතුව කියන්නේ කැම්පස් කාලේ තමයි ලස්සනම කාලේ කියලා. හැබැයි ඒ ලස්සනම කාලේ ගානේ කතා කරද්දි කෙනෙක්ට මතක් වෙන්නේ තව කෙනෙක්ව හිංසාවට ලක් කරන්න තමන් කරපු උත්සාහයක් නම් නැත්නම් තවත් කෙනෙක්ගෙන් තමන් හිංසනයට ලක් වෙච්ච හැටි නම් ඒක ලස්සන මතකයක් විදිහට අපිට කියන්න බෑ. මේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ ලස්සන මතක අවලස්සන නොකර ගන්න ආකාරයක් ගානේ. කොටින්ම කිව්වොත් මේ කතා කරන්නේ රැග් එක ගානේ. රැග් එක සම්බන්ධයෙන් තියෙන නෛතික ප්‍රතිපාදන ගානේ කතා කරනකොට අපිට අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමතක කරන්න බෑ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි පරිච්ඡේදයේ තමයි මූලික අයිතිවාසිකම් ගානේ කතා වෙන්නේ. ඔය තුන්වෙනි පරිච්ඡේදයේ 11 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා කිසිම තැනැත්තෙකුව වද හිංසාවලට හෝ කෲර අමානුෂික හෝ අවමන්සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් කරන්න බෑ කියලා. එතකොට මේ අයිතිවාසිකම ඇතුලෙන් පැහැදිලි කරලා විස්තර කරලා දීලා තියෙන ආකාරයට අපි කාගේවත් කෲර අමානුෂික අවමන්සහගත සැලකිල්ලකට යටත් වෙන්න ඕනේ නැහැ. ඒ නිසා ඔබට මට අයිතියක් තියෙනවා එවැනි අවස්ථාවලදී ඊට එරෙහි වෙන්න, ඊට විරුද්ධ වෙන්න. මේ අයිතිවාසිකමත් එක්කම නවකවදේ කියන මාතෘකාව ගානේ වඩාත් ගැඹුරින් කතා කරනකොට ඇත්තටම නවකවදේ කියලා කියන්නේ මොකක්ද? නවකවදේ වළක්වන්න මොන වගේ නීතිද ලංකාවේ තියෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕන. එහෙම සැලකිලිමත් වෙනකොට තමයි අපිට හම්බ වෙන්නේ 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවදේ සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා වැළැක්වීමේ පනත. දැන් කවුරු හරි කියන්න හදනව නම් ඔය කවුරු කොහොම කිව්වත් අපි රග් එක කරනවා අපි නවකවදේ දෙනවා පුළුවන් නම් නවත්තන්න වගේ කතා කවුරු හරි කියන්න හදනව නම් නෑ එහෙම කියන්න බෑ. ඇයි එහෙම කියන්න බැරි වෙන්නේ? මේක රටේ පිළිගත්තු නීතීන් ඇතුළෙන්ම වරදක් ඒක අපරාධමය වරදක් විදියට හඳුන්වපු කාරණාවක් නිසා. එතකොට රටේ පිළිගත්තු නීතියෙන් අපරාධමය වරදක් විදියට හඳුන්වපු එකක් කවුරු හරි කියනවා නම් අපි කරනවා පුළුවන් නම් නවත්තන්න වගේ කතා නෑ එහෙම කරන්න බෑ. ඇයි මේක රටෙන් අපරාධමය නීතිය යටතේ අපරාධ වරදක් විදියට හඳුන්වපු කාරණාවක්. එතකොට ඇත්තටම මොකද්ද නවකවදේ කියලා කියන්නේ? මේ පනතේ 17 වෙනි වගන්තිය ඇතුලේ තමයි විස්තර කරන්නේ නවකපදේ කියන පදේ සම්බන්ධයෙන් හරිම අර්ථ නිරූපණය. ඒ කියන්නේ 17 වෙනි වගන්තිය කියන්නේ අර්ථ නිරූපණ වගන්තිය. මේ වගන්තියේ විස්තර කරලා තියෙන ආකාරයට අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයෙකුට හෝ කාර්ය මණ්ඩලයේ සමාජිකයෙකුට ශාරීරිකව හෝ මානසික හානියක් හෝ මානසික වේදනාවක් හෝ බියක් සිදු කරන හෝ සිදු කිරීමට ඉඩ ඇති යම් ක්‍රියාවක් නවකවදයක් විදිහට හඳුනා ගන්නවා. එතකොට නවකවදය කියලා කියන්නේ අතින් පයින් ගහන එකම විතරක් නෙමෙයි. නවකවදේ කියන එකේ යටතට කවුරු හරි තවත් පුද්ගලයෙක්ව බිය ගන්නව නම් මානසික වේදනාවක් ඇති කරනව නම් තග දානව නම් ඒකත් නවකවදේ කියන අර්ථ නිරූපණයේ යටතට වැටෙනවා. ඒ හින්දා අපි තග විතරයි දැම්මේ අපි පොඩි සද්දයක් විතරයි දැම්මේ අපි ගැහුවේ නේ වගේ කතා කියන්න හදනවනම් නෑ ඒව බයිල. එහෙනම් මේ පනතේ ඇතුලින් තවදුරටත් අපි කරුණු හොයාගෙන යනකොට අපිට නවකවදේ සම්බන්ධයෙන් තියෙන නෛතික தත්ත්වයේ බැරෑරුම්කම තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ පනතේ දෙවෙනි වගන්තියේ විස්තර කරනවා අධ්‍යාපන ආයතනයක හෝ ඉන් පිටතදී හෝ නවකවදේ සිදු කරන්නා වූ හෝ එහිලා සහායවන්නා වූ. හරිද? අන්න එහෙම කෙනෙක් වරදකරුවෙකු බවට පත් වුණාට පස්සේ මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරියේ පවත්වනු ලබන නඩු විභාගයකින් වරදකරුවෙක් බවට පත් වුණාට පස්සේ අවුරුදු දෙකක් නොඉක්මවන බරපතල වැඩ සහිත බන්ධනාගාරගත කිරීමකට ඔහුව ලක් කරන්න පුළුවන්. ඊට අමතරව ඔහු කරන ලද හානියේ තරමට වන්දි ගෙවන්නත් සිද්ධ වෙනවා. මතක තියාගන්න අධ්‍යාපන ආයතනයේ ඇතුළේ වෙන්න පුළුවන් ආයතනයෙන් පිටදි වෙන්නත් පුළුවන් කියන කාරණාව. ඔය දෙකේ දෙවන උපවගන්තිය ඇතුළේ කියනවා මේ නවකවදයත් එක්කම ලිංගික අතවරයක් හරි බරපතල තුවාල කිරීමක් හරි එහෙම සිද්ධ වෙලා තිබුණොතින් අන්න එහෙම අවස්ථාවකදී අවුරුදු 10ක් නොඉක්මවන සිරගත කිරීමකට ලක් කරන්න පුළුවන් කියලා. ඕකේ තියෙන බරපතලමකම තමයි අන්න එවැනි අවස්ථාවකදී ඒ කියන්නේ මේ දෙකේ දෙක වගන්තිය යටතේ වත්තඩංගුවට ගන්න මේ දෙකේ දෙක වගන්තිය යටතේ තියෙන වරදට සැකකරු වෙන පුද්ගලයෙක්ට ලේසියෙන් අප ගන්නත් අමාරුයි. ඇයි? මේ පනතෙම 9 වෙනි වගන්තියේ විස්තර කරලා තියෙනවා මේ දෙකේ දෙක උපවගන්තිය යටතේ සැකකරුවෙකු වුණ පුද්ගලයෙක්ට අප ගන්න නම් ඒ අප ගන්න පුළුවන් වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 154 ග යටතේ වෙන මහා අධිකරණයකින් විතරයි කියලා. එතකොට මහේස්ත්‍රාත් අධිකරණයකින් අප ගන්නත් හැකියාව නැහැ. ඒ කාරණාව ඉතා හොඳින් දැනගෙන අපි සිටිය යුතුයි.
ඊළඟට මේ පනතේ තව වගන්ති ගණනාවක් ඇතුලේ මෙන්න මෙහිම් වරදවල් විස්තර කරනවා. තුන්වෙනි වගන්තිය ඇතුලෙන් කියනවා ශරීරයට, කීර්තියට, දීපලකට හානියක් වෙන ආකාරයෙන් තර්ජනය කිරීමක් කවුරු හරි සිද්ධ කරනවා නම් ඒ තර්ජනය වාචිකව වෙන්න පුළුවන්, ලිඛිතව වෙන්න පුළුවන්. SMS එකක් විදියට ආව වෙන්නත් පුළුවන්. WhatsApp group එකේ කරන තර්ජනයක් වෙන්නත් පුළුවන්. අන්න එහෙම දෙයක් කරනව නම් ඒ තර්ජනයට, ඒ වාචිකව හෝ ලිඛිතව කරන ලබන තර්ජනයට අවුරුදු 5ක් නොඉක්මවන ආකාරයේ සිරගත කිරීමකට ලක් කරන්න පුළුවන්. වරදකරුවෙක් බවට පත් වුණොත්. හතරවෙනි වගන්තියේ කියනවා අඩස්සියට ගැනීමක් සිද්ධ කරලා තියෙනවා නම්, කියන්නේ යාමේ ඊමේ නිදහසට බාධාවක් කරන ආකාරයකින් කාරණාවක් සිද්ධ වෙලා තියෙනවා නම්, ඒ වගේ අවස්ථාවක අවුරුදු 7ක් නොඉක්මවන ආකාරයේ සිරදඩුවමකට ලක් කරන්න පුළුවන්. අර 9 වෙනි වගන්තියෙම විස්තර කරලා තියෙනවා මේ 4 වෙනි වගන්තියට තේ සැකකරුවෙකු වන පුද්ගලයෙක්ටත් අප ගන්න පුළුවන් වෙන්නේ හයි කෝට් එකෙන් විතරයි. 154 ක ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද මහාධිකරණයකින් විතරයි. මහේස්ත්‍රාත් අධිකරණයකින් අප ගන්නත් බෑ. පස්වෙනි වගන්තියට තේ විස්තර කරනවා අයුතු ලෙස යම් පුද්ගලයෙක්ව අවහිර කරනවා නම් ඒ අවහිර කිරීමට විරුද්ධවත් අවුරුදු 7කට නොඉක්මවන ආකාරයේ සිරගත කිරීමකට ලක් කරන්න පුළුවන් කියලා. දැන් ඔබට තේරෙනවද මේ ආකාරයට මේ පනත ඇතුලින්, මේ නවක වදේ වැළැක්වීමේ පනත ඇතුලින් අතිශය බරපතල ගණේ දඩුවම් තමයි ලබා දෙන්නේ. අවුරුදු 10කට නොඉක්මවන, 7කට නොඉක්මවන, 5කට නොඉක්මවන, 2කට නොඉක්මවන කොහොම වුණත් හිරේ වැටෙන්න වෙන වරදවල් මේවා. මේවා අපරාධ මේ වරදවල්. ක්‍රයිම් එකක්. එතකොට කවුරු හරි හිතන් ඉන්නවනම් නෑ මේක කොළුකමට කරන්නේ, මේක අපේ සින්නකමට අපි මේක කරන්නේ, මේක අපේ ජේෂ්ඨත්වයේ නාමයෙන් අපි කරන්නේ, මේක අපේ සහෝදරත්වයේ නාමයෙන් අපි කරන්නේ කියලා. නෑ, ඒක සහෝදරත්වයේ නාමයෙන්වත් ඒක ජේෂ්ඨත්වයේ නාමයෙන්වත් සාධාරණයට ලක් කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මේක අපරාධ මේ වරදක්. එච්චරයි. මේ 8 වෙනි වගන්තියේ, මේ පනතේ 8 වෙනි වගන්තියේම විස්තර කරනවා 8 අයන්නේ මේ වරදට වරදකරුවෙකු වුණාට පස්සේ අධිකරණයට හැකියාවක් තියෙනවා. ඒ අදාළ පුද්ගලයා ශිෂ්‍යයෙක් නම් අදාළ අධ්‍යාපන ආයතනයෙන් ඔහුව නිරපන්න කියලා ආඥාවක් කරන්න. කැම්පස් ගිහිල්ලා තමයි කියන්නේ. ඒ රැග් එක කරලා තියෙන කාර්ය මණ්ඩලයේ කෙනෙක් නම්, ඒ රැග් එක කරලා තියෙන කාර්ය මණ්ඩලයේ කෙනෙක් නම් 8 ආයන්න වගන්තිය කියනවා ඒ කාර්ය මණ්ඩල සමාජිකයාව අධ්‍යාපන ආයතනයෙන් පහ කරන්න කියලා අධිකරණයට හැකියාවක් තියෙනවා නියෝග කරන්න. එතකොට හිතන්න මේක නිකන් ජොලියට රංචු ගැහුනට පස්සේ අපි නිකන් කරන ෆන් එකක් විදියට කරන්න හිතාගෙන හිටියා නම් මේ නීතිය දැනගත්තට පස්සේ ඔබට දැනෙන හැඟීම මොකක්ද කියලා. ඒ හින්දා රැග් එක කියන කාරණාවට අපි බය වෙන්න ඕනේ නැහැ. කවුරු හරි රැග් කරන හින්දා කැම්පස් යන්න ඕනේ නැහැ. අම්මෝ රජයේ විශ්වවිද්‍යාල කියලා කියන්නේ රැග් කරන තැනක් කියලා කවුරු හරි බිල්ලෙක්ම වා ගන්න හදනවා නම් නෑ, එහෙම මවා ගන්න ඕනේ වෙන්නේත් නෑ. ඇයි? නීතිය තියෙනවා. ඔබට පුළුවන් නීතිය දැනුවත් වෙන්න. නීතිය ඔබ දැනුවත් නම්, ඔබ නීතිය පිළිබඳව දැනුවත් නම් ඔබට පුළුවන් මේවට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න. එහෙම ක්‍රියාත්මක වෙනකොට අර සරසවි ජීවිතයේ ලස්සන මතක ටිකක් ඔයා ගාවට ගන්න පුළුවන්. ඒ නිසා කොහෙවත් ඉන්න කෙනෙක් රැග් කරනවා කියලා හිතාගෙන කැම්පස් නෑවිත් ඉන්න ඔබ හිතනවා නම් නෑ, එහෙම හිතන්න අවශ්‍යතාවයක් නෑයි. රටේ නීතිය කියලා එකක් තියෙනවා. ඒ නීතිමය ක්‍රියාමාර්ගවලට ඔබ ගමන් කරනවා නම් ඔබට පුළුවන් විසඳුම් හොයාගන්න. ඒ හින්දා නීතිය දැනගෙන ඉන්න. නීතිය දැනගෙන ඉඳලා විතරක් හරියක් නෑ. ඔබට කවුරු හරි තර්ජනය කරනවා නම්, තගක් දාගෙන එනවා නම්, සද්දයක් දාගෙන එනවා නම් ඔබ නීතියට අනුව ක්‍රියාත්මක වෙන්න. මේ රටේ නීතිඥවරු සහ නීතිය දන්න මිනිස්සු ඔබ වෙනුවෙන් පෙනී ඉන්න සූදානම් වෙලා ඉන්නවා. පහුගිය දවස්වල සිද්ධ වෙච්ච සිදුවීමත් එක්ක ඔබට පේනවා ස්වේච්ඡාවෙන්ම නීතිඥවරු කොහොමද මේ වෙනුවෙන් පෙනී ඉන්නේ කියන කාරණාව. ඒ නිසා බය වෙන්න නම් කිසිම හේතුවක් නැහැ. විතරක් නෙමෙයි, ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ වෙනකොටම Tamanගේ වෙබ්සයිට් එකේ වෙනම කවුළුවක් විවෘත කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න. එහෙම නැත්නම් අපිට පොලිසියට ගිහිල්ලා වුණත් පැමිණිලි කරන්න පුළුවන්. ඔබට විශ්වවිද්‍යාල පරිපාලනයට පැමිණිලි කරන්න පුළුවන්. ඔය විදියට පැමිණිලි කරලා ඔබට ඔබේ අයිතීන් ආරක්ෂා කරන ගමන් නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අපිට හැකියාවක් තියෙනවා අපේ ජීවිත ලස්සන කරගන්න. සරසවිය කියන්නේ ලස්සන තැනක්. බය වෙන්න එපා. එන්න සරසවියට. සරසවිය හරිම ලස්සනයි.